ආයුබෝවන් මම සමන්ත විජේනායක මනෝවිද්‍යා උපදේශකවරයෙක් මට හිතුණා අද මේ පෞද්ගලික රෝහලක ඒ කියන්නේ මගේ සේවාදායකයන් හම්බ වෙන්න ආපු වෙලාවේ මට හිතුණා පොඩි වීඩියෝ එකක් කරන්න ඕනේ කියලා මොකද ඔබලා වෙනුවෙන් විශේෂයෙන්ම මේ තරුණ දරුවෝ වෙනුවෙන් මේ හැමෝම හරි ආසයි වාසනාවන්ත වෙන්න මමත් මම දැන් දවස් ගොඩක් වෙලාවට පටන් ගන්න වාසනාවන්ත දවසක් කියලා මේ වාසනාව හොඳයි හැබැයි මේ වාසනාව මොකක්ද කියලා බොහෝ කට්ටිය දන්නේ නැහැ. මේකට ප්‍රධාන හේතුව තමයි අපි වාසනාවන්ත වෙන්න නම් පළවෙනි දේ තමයි අපි අදාළ දෙයට සුදුසුකම හදා ගන්න ඕනේ. ඒ කියන්නේ පාසල් යන දරුවෙක් නම් මොකද්ද සුදුසුකම? ඒකේ තමන්ට යන්න ඕන ඉලක්කයට අවශ්‍ය සුදුසුකම්. තමන්ට විශ්වවිද්‍යාලය යන්න ඕන නම් පාඩම් වැඩ හොඳට කරලා ඒ අදාළ දේවල් කරන්න ඕනේ. ඒ වගේම තමයි රැකියාවක් කරන කෙනෙක් තමන්ගේ ඉලක්ක වලට යන්න අවශ්‍ය සුදුසුකම සපුරා ගත යුතුයි. ඒ වාසනාව ඇති කරගන්න කල යුතු පළවෙනි දේ. දෙවෙනි දේ තමයි පුහුණුව, නිරන්තර පුහුණුව. අධ්‍යාපනය ලබන දරුවෙක් නම් ඒ සඳහා ලබා ගත යුතු පුහුණුව. ඔබලට තේරෙනවා මම වැඩියෙන් කියන්න ඕනේ මොකද්ද පුහුණුව. ඒ වගේම තමයි රැකියාවක් කරන කෙනෙක් තමන්ගේ වටිනාකම වැඩි කරගන්න අවශ්‍ය පුහුණුව ලබා ගත යුතුයි. තුන්වෙනි එක තමයි මේ වාසනාව ඇති කරගන්න තියෙන එඩිතරකම. අපි යමක් දෙයක් කරන්න නම් එඩිතරව එක ආරම්භ කරන්න ඕනේ. හිත හිතා හිටිය කියලා වැඩක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ විශේෂයෙන්ම පාසල් දරුවෝ තමන් එඩිතර වෙන්න ඕනේ, තමන් මානසික වෙලා කැප වෙලා ඒ පුහුණු වෙන ගමන්ම එඩිතර වෙන්න ඕනේ, අවශ්‍ය දේවල් වලට විභාග වලට ඉදිරිපත් වෙන්න. ඒ වගේම ඔය සම්මන්ත්‍රණ ආදියට සහභාගී වෙලා බය නැතුව නිදි මරන්න බය නැතුව වෙන දේවල් වලට විභාග වලට ඉදිරිපත් වෙන්න බය නැතුව ඒ ආදාන දෙය කරන්න. ඒ වගේම තමයි රැකියාවක් කරන අය. මොකද්ද මේ එඩිතරකම? තමන් කරන්න ඕන කොහොමද රැකියාවේ ගෞරවය රැකෙන විදියට එඩිතරව වැඩ කරන්න පුරුදු වෙන්න. ඉතින් අද දවසේ මට ඔය තුන තමයි කියන්න වෙන්නේ. ප්‍රධානම දේ වාසනාව ඇති කරගන්න නම් මොකද්ද පළවෙනි එක වාසනාව ඇති කරගන්න තියෙන මම කිව්වා. දෙවෙනි එකක් කිව්වා. තුන්වෙනි එකක් වාසනාව ඇති කරගන්න පළවෙනි එක සුදුසුකම හදා ගන්න ඕනේ, දෙවෙනි එක නිරන්තර පුහුණුව, තුන්වෙනි එක එඩිතරකම. ඉතින් නැවත තවත් වීඩියෝ එකකින් හමු වෙනකම් ඔබ සියලුම දෙනාට ආයුබෝවන්.